Hai hai. ඉතින් අපි ආපු ගමන් අපි අද මාත්‍යම අද මහන්සිරාවේ පැය ඔක්කොම කීයද බව කතා කරලා වෙනකම් පැය 5ක් විතර ට්‍රිප් එක. ඉතින් මේ නෑ පිස්සුරයි. හයි. ඉතින් අපිට යන්න හදන්නේ පතායවලට. පතායවල එළියේ තියෙන තත්ත්වය කොහොමද කියලා බලන්න. ඉතින් දවස් 3ක් ඉන්න ඔක්කොම අදයි හිට යන්නේ. බලමු කොහොමද කියලා. හයි ඉතින් පොරොන්දු වෙච්ච විදිහටම ෆස්ට් වීඩියෝට පස්සේ දෙවෙනි වීඩියෝවත් මම පුළුවන් ඉක්මනටම ගෙනාවා ඕගලන්ට. ඉතින් පතායවල ෆස්ට් ඩේ එකේදී අපි මෙන්න මෙහෙමයි ගත කරේ. ඉතින් රෑ 4 විතර අපි එළියට බැස්සා. 7 කියන්නේත් ඇත්තටම කිව්වොත් එහෙම අපේ ලංකාවේ දවල් වගේ. මේ මිනිසුන්ගේ සාමාන්‍ය දවසේ රාජකාරී ටික කරනවා වගේ. ඉතින් මිනිස්සු පාරේ ඔහේ ඇවිදිනවා. සාමාන්‍යයෙන් එහෙ 10න් පස්සේ තමයි ගොඩක්ම හැපෙනින්. ඉතින් අපි 10 වෙනකන් අපිට පුළුවන් උපරිම ප්‍රයෝජනය ගත්ත වෙලාවෙන් ඉතින් shopping කරා. shopping නම් ඇත්තටම තායිලන්ඩ් මාර්ම ලාභයි. ඒ කියන්නේ පතායවලට වැඩිය බැංකොක් තමයි ගොඩක්ම ලාභ. අපි ඒ කියන්නේ first 3 days පතායවල ඉන්න හිතුවේ මොකද අපිට shopping කරන්න බෑනේ ගිහිල්ලා. ඉතින් පොඩ්ඩක් chill එකේ ඉඳලා ඊට පස්සේ යන්න plan කරා. හැබැයි පතායවලත් ඉතින් බලන්න ලොකු දෙයක් නෑ. ඉතින් දවසෙන් දෙකෙන් cover කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් group එකක් ගියොත් තනි පුද්ගලයෙක්ට නම් ඉතින් ඕක තරම් ඉන්න පුළුවන්. ඉතින් there are many activities. අපිට දැනුයි තේරෙන්නේ අපේ ට්‍රිප් එකට ගොඩක්ම ඇවිල්ලා තියෙන කෑපදේ කියලා. ආපු වෙලා ඉන්න කොහෙද හිටියේ අපි? කෑම තියෙන තැන අපි හිටියේ. හැබැයි 7-Eleven එකේ කෑම රහයි බොරු කියන්න ඕනේ නෑනේ. ඕක නෝනත් හැබැයි try කරලා බලන්න මාත් රහයි. ඉතින් උතර මුනේ මිනිස්සෙක් පාර පයින් ගමන් ඉද්දී වාහනේ ඇවිල්ලා හැප්පුවා. ඉතින් ඇත්තට කිව්වොත් එහෙම එතන පොලිසියවත් මුකුත් නැහැ. ඒ කියන්නේ පතායවල තනිකර පොලිස් නීතියක් ඇත්තම නැති තරමට වගේ. මිනිස්සු බයික් හෙල්මට්ස් දාන්න නැතු වෙනවා. ඉතින් ඒක නෝමල් ජීවන රටාව වගේ ඉතින් මිනිස්සු ඇවිල්ලා උදව් කරනවා. ඊට පස්සේ ඉතින් විනාඩි 5යි කට්ටියම ඩිස්මිස් වුණා. ඉතින් අපිටත් හොල්මන් ඉතින් ලංකාවේ වගේ දෙයක් වුණා නම් නිවුස් වල ගිහිල්ලා පත්තරේ ගිහිල්ලා හැමතැනම ගිහිල්ලා අන්නවා ඉතින් ළමයි. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ අපි කෙලින්ම ගියේ පතායවල තිබ්බ මෝල් එකට. ඉතින් මෝල් එකට ගියේ පොඩ්ඩක් අපි shopping පාරක් ගන්න. මොකද අපි ඇත්තටම දුම් වැඩි ගිනිච්ච නැහැ හේයද්දී. ඉතින් ඒකෙදි ගත්ත ෂොට්ස් එක තමයි මේක. ලස්සනයි. ඒ කියන්නේ හිම ආරම පිළිවෙලයි වැඩ. ගොඩක් සේල්ස් දාලා තිබ්බා. මොකද අපි ගියේ ඩිසෙම්බර් සීසන් කාලේ මාර විදිහට ඔෆර්ස් දාලා තිබ්බා. ඉතින් ඉස්සරහට ගේන්නම් අපිට ඔෆර්ස් වලින් අපි ගත්තේ මොනවද අපිට හම්බුනේ මොනවද අර කියන්නේ ඒක කොහොමද දාන්නේ ඉස්සරහට වීඩියෝස් වල. දිගටම බලන්න. මොකද ඊළඟ සීසන් එකේ යද්දී ඔයගලන්ට තේරෙයි කොහොමද ඒගොල්ලන්ගේ ඩිස්කවුන්ට් ඔෆර්ස් දාලා තියෙන්නේ කියලා. තායිලන්ඩ් කලින් ගියපු නැති කට්ටිය. කොහොම හරි අපි මෝල් එකේ ඇවිදලා පට්ට මහන්සි වෙනවා. දැන් අපිට walking street එක යන්න තියෙන හින්දා අපි පෙර සූදානමක් වුණා ලෙග් මසාජ් එකක් දාලා. ඉතින් ටීනා කියන වැඩි ආසුන් නැහැ ලෙග් මසාජ් කරනවට. ඉතින් අපි තුන්දෙනා ප්ලෑන් කරලා දාගත්ත ලෙග් මසාජ් එක. මොකද තව පැය 3-4ක ගමනක් තියෙන අපිට walking street එක ඇතුලේ. ඉතින් කොහොම හරි අපි walking street එකට දැන් ආවා. ඉතින් ඕක තමයි entrance එක. walking street එක ඇතුලේ ගොඩක් clubs and එක shows තියෙනවා. පිම් පොම් බුම් බුම් අරවා මේවා shows තියෙනවා. ඉතින් ඒවට යනවා නම් අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මොකක්ද හරිම club එක යන්න ඕනේ. මොකද එහෙ තියෙනවා එක clubs ඇතුලට ගියාම තනිකර ගොඩක් තියෙන්නේ scam තමයි. ඉතින් scammers ඉන්නවා ගොඩක්. 200යි කියලා ඇතුලට ගෙනිච්චට පස්සේ වෙනම service charge එකක් ගන්නවා 100ක් හරි 50ක් හරි. ඉතින් එක විදිහට වෙනවා. ඉතින් ඇතුලේ ගොඩක් උතන මට කට්ටිය කියපු විදිහට ටෝනි හරි අරවා මේවා ගොඩක් තියෙන ටෝනි කියලා ක්ලබ් එකක් තියෙනවා. ඉතින් ඒවට අපි ගියේ නෑ වැඩිය. ඉතින් ওই පාරයිනේ බුම් බුම් ෂෝ අරවා මේවට මිනිස්සු බෝඩ් අල්ලලා ඉන්නවා අපිට. ඉතින් අපිට ඒවට යන්න වෙලාවක් තිබෙත් නෑ. ඉතින් අපි කරපු වැඩේ walking street එකේ හා කෙළවර ඉඳන් මේ කෙළවර වෙනකන් ඇවිත් දෙක විතරයි. ඉතින් හැබැයි ගියා ක්ලබ්ස් ගියා අරවා මේවා ගියා. ඉතින් ඒව ඇතුලේ අපිට වීඩියෝ කරන්න මුකුත් දෙන්නේ නෑ. ඉතින්
මෙහෙට ආවොත් කන්න තියෙන හොඳම තැන 7-Eleven. මොකද අනිත් කෑම ඔක්කොම මාරම ගඳයි. කියන්නේ කඩේට ගිය ගාම මේ ගඳට එන ස්මෙල් එක පාරේ නේද? ඒ කඩේ ඇතුලට යන්න හිතෙන්නේ නැහැ. 7-Eleven ඒ කියන්නේ මේ හොටෙල් එක 7-Eleven. යා බැස්සා ගත්තා ආවා. දැන් මෙලාව හරියටම මෙහෙ රෑ 1:41යි. චිකන් ෆ්‍රයිඩ් රයිස් කන්න ඕනේ. යන්න හොඳම තැන ඉතින් 7-Eleven ගඳ නැතුව කන්න ඕනේ. ඒක මාර ටේස්ට් නෙවෙයි. කෑම එක හොඳයි. ඒකලා බෝක් කරලා දෙනවා. ෆ්‍රීස් කරලා තියෙන කෑම බෝක් කරලා දෙන්නේ. තව දෙයක් තමයි 7-Eleven එකේ කස්ටමර් සර්විස් එකේ එතන වැඩ කරන කට්ටියත් එක්ක හරි පරිස්සම් වැඩ කරනවානේ. මොකද එක වචනයක් ඇති නේද බබා? කෑ ගහගෙන ඇඟට එනවා. ඊනාකි මොකද කියන්නේ තියෙන එක ළඟ යන. තාම අවුල්. අස්සන් සර්විස් එක උඩ. තමයි දුර්ගලන්දල් ටිකක් තියෙන ඒ රටයක් ඉතින් එච්චරයි දැන්ට. හායි ළමයි. ඉතින් අද ඩේට් පතායවල අපි නම් ඉතින් 12:53 අපි හැරෙද්දි ඉන්නේ අපි මරයින් ක්ලාස් එකේ. ඉතින් අද අපි යන්න ප්ලෑන් කරන් ඉන්නේ පතායවල ලස්සන ප්ලේසස් එක විසිට් කරන්න. බලමු කොහොමද ඒවා එක්ස්පීරියන්ස් එක කියලා. ඊට පස්සේ අපි හෙට යනවා බැංකොක් වලට. ඉතින් හෙට රාට යන්න. ඊට පස්සේ අනිද්දා තමයි vlog එක එන්නේ බැංකොක් වල. බලමු අපි කොහොමද එන්නේ කියලා. දිගටම ඉන්න channel එකත් එක්ක subscribe. ඉතින් අපි යන්න ප්ලෑන් කරේ පතායවල තියෙන ලොකුම 7-Eleven එක බලන්න. ඉතින් දැන් දවල්ට කන්නත් හරි වෙලාව. ඉතින් මෙතනින් හොටෙල් එක පල්ලෙහාන් ටැක්සි එකක් අරගෙන ඉතින් මෙතන තමයි පතායනේ ටවුන් එක වගේ තියෙන්නේ. ඉතින් ටැක්සි එකක් අරගෙන කිලින්ම යන්නේ අපි 2 කිලෝමීටර්ස් away පතායවල තියෙන ලොකුම 7-Eleven එකට. ඕ කියන බොරු. මේ දිනම හල්ල යන්නේ. බරු බරු. ඉතින් පල්ලෙහා ටැක්සි එක ගන්න යන්නේ. ටැක්සි එක නාත් කරගෙන කට්ටියම යන්න හදන්නේ 7-Eleven පතාය. ලොකුම එක. හොටෙල් එකේ පල්ලෙහාට ආවා. මාර අවුවයි. මාරම අවුවයි. ඉතින් අපි දැන් ටැක්සි එක නවත්ත ගන්න බලමු. ඔක්ට අවුවයි. ඉතින් මේ 7-Eleven එකක් තියෙනවා මෙතන. ඔය එතන මට පොඩ්ඩක් සෙට් නැහැ. මොකද එතන ඉඳ ගන්නවත් තරක් නැහැ. ඉතින් අතන ලොකු එකක් තියෙන. ඉතින් එතන ඉඳ ගන්නත් ඔක්කොම පුළුවන් අපිට. ඊට කොටුවට ගියා වගේ තමයි ඉතින්. ඉතින් අපි බලමු ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. කලින් ගිය 7-Eleven සං ඇත්තටම මාර පොඩි. තව ඒගොල්ලෝ කස්ටමර් සර්විස් සං වැඩක්ම නැහැ. ඉතින් බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ගත්තද? අයියෝ එහෙම කරේ ඉස්සුවේ. අයියෝ එහෙම කරේ. ආ කනවා. කලින් ගිය 7-Eleven වලට වැඩිය මේකේ තිබ්බ කස්ටමර් සර්විස් එක හොඳයි. මේකේ වේරියන්ස් ගොඩකුත් තිබ්බා. කියන්නේ කලින් ඒවාට වැඩිය ගොඩක් බඩු තිබ්බා. ඉතින් අපිට ලේසි වුණා අපේ ආස දේවල් හොයාගන්න. ඉතින් ඇත්තම මේකේ අවුට්ඩෝර් ස්පේස් එකක් තියෙනවා අපිට කන්න පුළුවන්. ඉතින් සුපර්. අනිවාර්යෙන් විසිට් කරන්න ඕනේ මෙතන.
අර අන්කල් මොනවද අරන් ඇවිත් ඒවා. අපේ නැත. Itu merah. Ada nih. Kalau mau bilang kan ini apa ini paling mana deh? Paling itu sih. ෑහෙන වෙලාවක් කට්ට කරන්න. මේ කැරමල් රහක් කියන්නේ මා රහේද? ඉතින් අපි ඔතනලා කෑම්වලට කියනවා මොනවද අඩුපාඩු මේවා කියනවා. ඉතින් කට්ටියට කිසි ප්ලෑන් එකකුත් නැහැ අද දවස් මොනවද කරන්න කියලාවත්. ඉතින් අපිට හිතන දේ කරනවා කියලා අපි හිතාගෙන ආවට හැබැයි ඒක හරි ලේසි නෑ. මොකද අපි දන්නේ නැහැ කිසිම තැනක් බැංකුවක වලවත් පතාය වලවත්. ඉතින් ඔතනලා කට්ටිය හිතනවා කොහෙද යන්නේ මොනවද කරන්නේ අරවයි මේ මොකද තව දවස් 5ක් ඔක්කොම තායිලන්ඩ් වල තියෙන හින්දා. බබා Hi. Okay. Food is so yummy. Ikan ada kita bayar. දෙන්නකෝ මම. Ani, ini kan mana? Biar. Mama pihak dekat kisah apa lagi tu? Aku apa? ඊට පස්සේ අපි කෙලින්ම ගියේ එහෙ තිබ්බ බිග් සී වගේ තව තැනක් ඒකේ නම් මට හරියට මතක නැහැ. ඉතින් එතන තනිකර හෝල්සෙල් වෙයාහවුස් එකක් තිබ්බේ. ඉතින් ඒකට ගියා ඊට පස්සේ අපිට මොන හරි ගන්න අවශ්‍යතාව මොන හරි තියෙනවද කියලා. හැබැයි අපිට ඉතින් ලංකාවට ගේන්න පුළුවන් කිසිම දෙයක් තිබ්බේ නැහැ එතන. Hi. Bye-bye. Ты сейчас попадешь в индийский пол. Hello. See bye. අද මොනවද ඉතින් අපි plans අපි තාම ප්ලෑන් කරනවානේ. දැන් අපි අපි ඉස්සර plan එක නිදා ගන්න පුළුවන් මේ විදියට. කෑව මුලින්ම දැන් අපි මේ පොඩ්ඩක් ආවා මොනවද ගන්න. හැබැයි ගන්න කියලා දෙයක් නැහැ නේ එහෙම ලොකුවට. පතාය වල ඇත්තට ලොකු දෙයක් නැහැ අපිට ගන්න. අන්න කෑම ඕන් විදියට දිනවා. අපි ඇත්තට ඩයට් කරන පටන් ගත්ත විතරේ නේද? දැන් මොනවා කියන්නේ කන්නේ කමයි කරන්නේ. ඇත්තට අපි තමයි කරේ shopping වලට වඩා. මෙහෙන්න මාසෙට ගානේ අපි ඩයට් කරන්න පටන් ගත්තේ. අඩේ රාමෙන් තිනවා. ඩයට් නම් කරන්නේ නැහැ. ඔක මතක තිය අපි රාමෙන් බ්ලොග් එකක් ගෙනාවා. මතකද? Yes yes. දැක්කේ නේද? කී මම ඒක දැක්කා. ඔව් තමයි. මන් දැම්මා. ඒක මම YouTube දැලෙන් නැත්තා. මෙහි කීයද මේ කියන්නේ 39. එහෙ 800ක් විතර එනවා. භාගයක් වැඩි. අම්මා. මේ බන්ඩල් පැක් එක. තේරෙනවද? අපිට හොයාගන්න විදියක් නැහැ කොහෙද ඉසුරුයි හිරුයි කියලා. අපි දැන් විනාඩි 10ක් විතර වෙනවනේ. මේ ඔය පැත්තෙන් යන්න. ඔය පැත්තේ යන්නකෝ මම මේ පැත්තේ යන්න. මේ අර ඉන්නේ. අර ඉන්නේ. කනවා හොඳටම. ආපෝ කාපතේ.
බැලුවොත් කණ එක නේ කරන්නේ ඇයි අපි රවට්ටන්න ගියා නේද හැංගිලා මට තේරුණා ඉතුරුගේ අයිඩියා එක ඕකද අපි හැංගෙමු අර දැන් ඉතින් නැති බය කරමු බය නම් උන්නේ අපි අහලමෙන්ද මාරහයි මෙන්න මේ වීඩියෝ එක මම දැන් ටෙන්ඩ් කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් කට්ටියම පරිස්සමින් ඉන්න. ඊළඟ වීඩියෝ එකේ මම කියන්නේ කෝලන් අයිලන්ඩ් එක.